අතීත මෝසම් සුළඟත් සමග මුහුදුරල ගල් පවුරුවල වෙදී බිඳෙන හඩමැඩින් ඇසෙන්නේ අභිමානවත් කතාවක්. ඒ අපේ මුහුදු තීරයේ රැකගත් නිර්භීත රණවිරුවන්ගේ සහ ගරාවැටුණු කොරල් බලකොටුවල සැඟවුණු රහස්‍ය ඉතිහාසයයි. ලුණු පැල්ලම් සහිත ඒ ගල් පවුරු අද අපට මුමුණන්නේ අමතක වූ නාවික වික්‍රමයක් ගැනයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ වූ ශ්‍රී ලංකාව ලෝක වෙළඳාමේ මධ්‍යස්ථානයක් වුණා. මේ නිසාම විදේශීය ආක්‍රමණිකයන්ගේ ඇස නිතරම අපේ වෙරළට යොමු වුණා. නමුත් අපේ දේශීය නාවිකයන් මෝසම් ධාරා සහ සැඟවුණු වෙරළ තීරයන් භාවිතා කරමින් ඔවුන්ට අභියෝග කළ ආකාරය විශ්මයජනකයි. අද අප දකින බොහෝ බලකොටු යුරෝපීය නිර්මාණ ලෙස හැඳින්වුණත් ඒවයින් බොහෝමයක් ඉදිවුණේ දේශීය තාක්ෂණය සහ කොරල් ගල් භාවිතා කරමින්. ලුණු වතුරට ඔරොත්තු දෙන මේ ශක්තිමත් පවුරු දශක ගණනාවක් තිස්සේ සාගරයේ රුදුරු ප්‍රහාරයන්ට නොසැලී මුහුණ දුන්නා. මුහුදු මාර්ග පාලනය කළ ප්‍රධාන මධ්‍යස්ථාන වුණේ මන්නාරම සහ කල්පිටියයි. මුතු කිමිදීම සහ වෙළඳාම ආරක්ෂා කිරීමට අපේ රජවරුන් මෙහි බලකොටු ඉදි කළා. මේවා හුදෙක් ගොඩමැගිලි නොව මුහුදු සීමාව ආරක්ෂා කළ සජීවී නාවික බලමුළු වුණා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි නාවික හමුදා ඔවුන්ගේ දැවන්ත නැව් සමූහයන්ගෙන් අපව වටලද්දී දේශීය නාවිකයන් කුඩා නමුත් වේගවත් යාත්‍රා භාවිතා කරමින් ඔවුන්ව නොමග යවුවා. නොගැමුරු මුහුදේ සහ ඩල්පරාතරින් යාත්‍රා කිරීමේ රහසිගත දැනුම ඔවුන් සතු තිබු ලොකුම ආයුධයයි. අපේ මුතුන් මිත්තන් සාගරධාරා ගැන මනා අවබෝධයකින් සිටියා. සතුරාගේ නැව් ගල්පරවල ගැටෙන ලෙස උගුල් ඇටවීමටත් සුලන් දිශාව භාවිතා කරමින් ක්ෂණික ප්‍රහාර එල්ල කිරීමටත් ඔවුන් සමත් වුණා. මෙය සැබෑ උපාය මාර්ගික දීප්තියක්. ගාල්ල බලකොටුව අද ලෝක උරුමයක් වුවත් එහි මුල් අඩිතාලම දේශීය ආරක්ෂක අවශ්‍යතා මත ගොඩනැගුණක්. දකුණු වෙරළ තීරයේ සිටි මුරකරුවන් ඈත දියම්බේන සතුරු නැව් දෙක වහාම රජමාලිගයට පණිවිඩය වූ ක්‍රමවේදයක් එකල ක්‍රියාත්මක වුණා. බලකොටු බිඳ වැටුණත් අපේ වෙරළබඩ ආරක්ෂකයන්ගේ ආත්මය බිඳ වැටුණේ නැහැ. ඔවුන් ගරිල්ලා නාවික සටන් ක්‍රම හඳුන්වා දෙමින් වසර ගණනාවක් තිස්සේ අධිරාජ්‍යවාදීන්ට හිසර දක්වුණා. මේ ධෛර්යය අදටත් අපේ ලේවල තිබෙන උරුමයක්. ලොව ගැඹුරුම සහ හොඳම ස්වභාවික වරායක් වූ ත්‍රිකුණාමලය නාවික සටනවල කේන්ද්‍රස්ථානය වුණා. ෆෙඩ්රික් බලකොටුව පිහිටි ස්ථානය අතීතයේ සිටම මුහුදු මාවත් නිරීක්ෂණය කළ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා වුණා. සිතීමත් නොකළ කුඩා වෙරළ තීරයන් දේශීය නාවිකයන්ගේ රහසිගත කනවුරු වුණා. ඔවුන් එහි සිට රාත්‍රී කාලයේදී සතුරු නැව්වලට කඩා පැන ඔවුන්ගේ සැපයුම් මාර්ග අඩපන කිරීමට කටයුතු කළා. අද වන විට මේ බලකොටු බොහෝමයක් ගරාවැටී තිබෙනවා. වල් වැදී ලුණු හුළඟට දිරා ගියත් ඒ සෑම ගලක්ම පවසන්නේ දේශ වෙනුවෙන් දිවිදුන්න නාවික වීරයන්ගේ නොකියවූ කතාවයි. අපේ මුහුදු සීමාව ආරක්ෂා කිරීමේ වගකීම අද පවතින්නේ නූතන නාවික හමුදාව සතුටයි. අතීතයේ දේශීය දීප්තිය සහ උපාය මාර්ග අධ්‍යයනය කිරීමෙන් අපට අනාගතයට අවශ්‍ය ශක්තිය ලබාගත හැකියි. අමතක වූ නටබුන් අපට උගන්වන්නේ ධෛර්ය සහ උරුමය පිළිබඳ පාඩමයි. තාක්ෂණය අඩුවත් නිවැරදි උපාය මාර්ග සහ දේශප්‍රේමය තිබෙන නම් ඕනෑම බලවත් සතුරෙකු පරාජය කළ හැකි බව මේ බලකොටු සාක්ෂි දරනවා. මේ නටබුණු වූ බලකොටු නැරඹීමට යනව හුදෙක් විනෝදචාරිකාවක් නොවිය යුතුයි. එය අපේ මුතුන් මිත්තන්ගේ නිර්භීතත්වයට කරන උපහාරයක්. මේ උරුමය ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුයකමක්. මුහුදුරලට මොබිඳුණු කාලියට නොමෙකුණු ඒ අභිමානවත් නාවික ඉතිහාසයේ ගමනයි ඔබ මෙතෙක් නැරඹුවේ. අපේ රටේ සැගවුණු ඉතිහාසය සොයා යන මේ ගමනට ඔබත් එකතු වන්න. මෙවැනි වටිනා වීඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.